Hey everyone, welcome. I'm here at the Melbourne airport to meet Vasi Productions. They're here in Melbourne to participate in Vasian's Dinner Dance 2026 Dance of the Golden Blues. They will be performing here on Saturday, 22nd August at Cathy's Lane Receptions. So I'm here to welcome them. They're just arriving now. Hi, everyone. Welcome to Melbourne. Welcome to Melbourne. Right, so we got Vasi Productions here in Melbourne, Anushka and Dulaj. Anushka is our own old boy, another Vasian product. So we are happy to have you here. Welcome again. All right, let me ask you a question. කටුනායකින් නැගලා මෙහෙ කටුනායකින් බහිද්දී ඔයාලට මොකද හිතුනේ? ඇත්තටම දැන් අපි ඕසී වලට එන මේ අපි 6 හරි 7 වෙනි අවුරුදු වලින් ගත්තොත් හැම සිටි එකක්ම වගේ අපි කවර් කරලා තියෙනවා එක එක බෑන්ඩ්ස් එක්ක. නමුත් මෙදා පාර විශේෂයි හේතුව මගේ පාසලේ වැඩක් වෙනින් එනකොට ඒ හැංගීම ටිකක් වෙනදට වඩා මාර උද්‍යෝගුයි. ඉතින් ෆුල් එනර්ජි එකත් එක්ක තමයි මෙදා පාර ආවේ. මොකද මගේ පාසලේ වැඩක් නිසා ජෝසප් වාසගේ වැඩක් නිසා. හරි. එහෙමනම් අපේ St. Joseph's College All Boys Association එක organize කරන Vasian's Dinner Dance 2026 Dance of the Golden Blues. අනුෂ්කායි වස්ති මේ දුර ගෙවාගෙන පැය 10ක් flight එක. Long flight. After a long flight, they must be tired. But I'm just gonna ask a few quick questions. All right? අඩියගෙන උත්තර. Yeah, definitely. අදියගෙන තහන්න. පළවෙනිද අනුෂ්කා. අනුෂ්කා කියන්නේ දැන් ඔයා Vasian's product එකක්. හරිද? rules එක ගස් බිහි වෙන්න හොඳට shape කරන්න ඕන, prune කරන්න ඕන, වතුර දාන්න ඕන, බලා ගන්න ඕන. ඉතින් Vasian's කෙනෙක් විදිහට ඔයා දැන් සෑහෙන තැනකට ඇවිල්ලා තියෙනවා මේ Vasi Productions වල. මෙයා ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා මේ වෙද්දි. හරි ඉතින් මේ ගමන එන්න දැන් කියන්න ඕනද මේ ගමන එන්න ඔයාට කොහොමද අපේ පාසල ජෝසප්ස් කොලෙජ් එක ඔයාට සපෝට් උනේ? සාමාන්‍යයෙන් ගහක හැදෙන දේවල් තීරණය කරන්නේ ගහේ පටන් ගන්න. ඒ කියන්නේ ගහේ මුල් අවදිය. ගහේ මුදු මුල තමයි ශක්තිමත් වෙන්න ඕනේ. ගහේ අතු ටිකේ හරි දෙන පළදාවේ දේවල් තීරණය කරන්න. ඉතින් පාසලක් විදියට ස්කූල් එකක් විදියට වෙනම ජෝසප් විද්‍යාලය කියන්නේ මියුසික් විතරක් නෙමෙයි. සියලුම ක්ෂේත්‍රවල. ඒ කියන්නේ අධ්‍යාපනික වේවා, සංස්කෘතික වේවා, ක්‍රීඩා වේවා, ආගමික වේවා අපේ පාසල අපේ කොලෙජ් එක ඒ වගේ මල්ටි ටැලන්ටඩ් තියෙන මිනිස්සු බිහි කරපු පාසල. ඉතින් මගේ පාසලේ මට ලැබිච්ච ආభాෂය අනිවාර්යයෙන්ම වැදගත් වුණා. අද වස්ති කියන බ්‍රෑන්ඩ් එක දුලාජ් එක්ක එකතු කරලා හදා. ඉතින් ගොඩක් ස්තුතියි ඒක හිටපු ගුරුවරුන්ට, ඒක හිටපු ප්‍රින්සිපල්ට ගොඩක් හිටියේ හැමෝටම. මගේ යාළුවෝ සහ දෙමව්පියෝ එක හිටපු සහ ආදි ශිෂ්‍යයෝ අපිත් එක්ක අපි පොඩි කාලේ ඉගෙන ගන්නකොට මේ හිටපු අයියෝ. ඒ අය තමයි ඉතින් මේ හැමදේටම හේතුව අපි හරි සහයෝගයෙන් ඉන්න පාසල. අපි කොහේ හිටියත් ජෝසප් වාස්කන් වාසියන් කෙනෙක් හම්බ වෙනකොට අපිට නිකන් පවුල කෙනෙක් හම්බුනා වගේ දැනෙනවා. දැනුත් මේ පිටගමකට පිටරටකට ඇවිල්ලා වගේ නෙමෙයි. නිකන් ඉස්කෝලේ ඇතුළට ඇවිල්ලා වගේ දැනෙන්නේ. අනිවාර්යෙන්. හරි. දැන් Saturday ලොකු වැඩක් සිද්ධ වෙනවා. හරිද? මේ Saturday 22nd August Cathy's Lane reception එකේ Vasian's Dinner Dance එක තියෙනවා. හරිද? අපි ගොඩක් surprises ලෑස්ති කරලා තියෙනවා. අපි හැබැයි හැම දෙයක්ම ඔයාලට දැම්ම කියන්න බෑ. ඒ වුණාට අපි කෙටියෙන් අපේ Vasians ලා families and friends everyone is waiting for you guys. එයාලා මොනවාද වගේ දෙයක්ද ඔයාලකින් ඔයා හිතන්නේ ඔයා deliver කරන්න ඔයා ලෑස්ති වෙලා තියෙන පොඩ්ඩක් කෙටියෙන් කියන්න. මොනවද expect කරන්න පුළුවන් අපිට? අපි ඉස්කෝලේ භූමිය ඇතුළත අපි ඉවෙන්ට් කරලා තියෙනවා අපි ජෝසප් වාස් මේ වික්ටරිය ඇතුළත. නමුත් මේක විශේෂයි වෙන රටක ඉන්න අපේ වාසියන්ස් කට්ටිය එකතු වෙලා එක තැනකට එකතු වෙන්න යන්නේ වැඩ කරන්න ජනතාව, තව බිස්නස් වලට ආපු ජනතාව හොඳටම තමන්ගේ සක්සස් ස්ටෝරි එකේ හොඳම තැන් වල ඉන්න කට්ටිය තමයි මේ එකතු වෙන්නේ. තාම ඒ කියන්නේ පාසල් අවදී ඉවර කරලා එන කට්ටියක්. ඉතින් මට කියන්න තියෙන්නේ මම ඉන්නේ මගේ වෘත්තිය කරන්න ඔයගොල්ලෝ වෘත්තියත් එක්ක ඔයගොල්ලන් බිස්නස් එක මහන්සි වෙලා ඉන්න වෙලාවක පාසල වෙනුවෙන් එකතු වෙන වෙලාවක මම උපරිමයෙන් දෙන්න බලාපොරොත්තු වෙනවා දුලජ් එක්ක එකතු වෙලා. මට ඒක විශේෂ තැනක් වෙන්නේ ඒ පර්ෆෝම් කරන්නේ වාසියන්ස්ලා ඉස්සරහින්. ඉස්සර අපි සංගීත ගාම්භීරයේ බෙරවලට ගහගෙන ගිටාර්ස් වලට ගහගෙන සමස්ත ලංකාවට දක්වා තරඟ ජයග්‍රහණය කරලා පිට අවුරුදු ගානක් ඒක ගොඩක් කට්ටිය දන්නේ නැතුව ඇති. ඉතින් ඒ මූණ වල ටික මායි හම් වෙනකොට ඉස්කෝලේ ඇතුලේ මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා එන්න වාසියස් කොල්ලෝ, වාසියස් අංකල්ලා, වාසියස් මල්ලිලා, වාසියස් අයියලා සියලුම දේවල්
ආදරෙන් ෆැමිලි එකත් එන්න පුළුවන් කට්ටිය නේද? Definitely, families, kids, everyone is invited. එන්න මන් දන්නේ දිනසන් දැන් සෝල්ඩ් අවුට්. ඒක මේගොල්ලෝ බලාගන්නේ. මන් දන්නේ සෝල්ඩ් අවුට් කියලා තියෙන්නේ. ඉතින් එන්න පුළුවන් කට්ටිය එන්න. බැරි කට්ටිය මේගොල්ලන්ගේ සම්බන්ධ කරගන්න මම දන්න විදිහට ඉවෙන්ට් එක සෝල්ඩ් අවුට්. Event එක sold out. වාසියස් කොල්ලෝ අපේ එනර්ජි එක අපේ වටිනා ජනතාව එන්න එකතු වෙන්න 22 වෙනිදා අගෝස්තු මාසේ මම විතරක් නෙමෙයි ශිවන්ත අයියත් ඉන්නවා කඩිය ඉන්නවා අපේ රඩිලන්ත අයියත් ඉන්නවා දිලන්ත ඉන්නවා, Dynamics band එක තියෙනවා, DJ නාන ඉන්නවා, ඉතින් EDC Dance Creations, Brazilian dancers. ඒක නම් හොඳයි මෙයා කැමති මේක තියෙනවා. හඩියට අපේ අනිවාර්යෙන් තඩියට කතා. තඩිය කියන්නේ මේ ඉන්නේ වස්ති ප්‍රොඩක්ෂන්ස් ෆවුන්ඩර් අනුෂ්ක. එතකොට අනුෂ්ක ගාවින්ම ළඟින්ම හිටපු යාළුවා මේ ප්‍රොඩක්ට් එක වස්ති ප්‍රොඩක්ෂන්ස් කියන ප්‍රොඩක්ට් එක ගොඩනගන්න. එයා ගාවින්ම ඉඳලා හරිද? partner in crime for everything නේද? ඉඳලා මෙයා දෙන support එකකින් තමයි අද මේගොල්ලෝ මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් තුලා මට පොඩි tricky question එකක් අහන්න තියෙනවා. හරිද? දැන් ඔයාගේ යාළුවා අනුෂ්කනේ හොඳම යාළුවානේ. හරිද? දැන් වාසියන්ස්ලා ගැන දන්නේ නැති නේද? වාසියන්ස් කියන්නේ. එතකොට ඔයාට වාසියන්ස්ලා ගැන කොහොම හැඟීමක්ද තියෙන්නේ? මොකෙන් මම හොඳ මෙයාලා මේ ජෝසපාසින් ඉන්නවද මම සතුටුයි. ඉතින් හොඳයි හොඳ යාළුවෙක් වගේ ඉස්කෝලේ ඉඳලා තියෙනවා. මගේ ජීවිතේ ගොඩක් වෙනස් කරපු කෙනෙක්. එයාගේ ජීවිතේ වෙනස් කරන්න මම උදව් කරා. දෙන්නගේ ජීවිත වෙනස් කරගන්න කෙනෙක් තමයි. අනිවාර්යෙන් බොහොම ස්තුතියි ඉස්කෝලේට. ඉතින් හොඳ යාළුවෙක් මම ලබා දුන්නා. අනිවාර්යෙන්. තුලාජ් අපේ වාසියන්ස් extended family member කෙනෙක්. Yes. අපිට support කරන්න අද ඇවිල්ලා තියෙනවා. අනිවාර්යෙන් එන්න. Anyway, 22nd August at Kathy's Lane Receptions starting at 7 p.m. Wasians Dinner Dance 2026, Dance of the Golden Blues. We are waiting to see you all there. Thank you again, once again. I'm Janita from St. Joseph's College, Australia. Thank you to both of you. So looking forward to another great show. See you there.